කතා කරමු E20 H9C dual lens CCTV කැමරාවක් ගැන. ඔයත් ඔයගේ ගෙදර ආරක්ෂාවට හරි එහෙම නැත්නම් අපේ බිස්නස් එකක් කරනවා ඒක සේෆ්ටි එකට හරි CCTV කැමරා එකක් ඉන්ස්ටෝල් කරන්න බලන් ඉන්නවනම් මං හිතනවා ඔයාලට ගැලපෙනම CCTV මොඩල් එක තමයි මේක කියලා. ඉතින් මේ CCTV එකේ අනිත් මොඩල් එක වෙනස් වෙන්නේ. ඉතින් මේක ඔයාලට මුණත් හයි කරගන්න පුළුවන්. ඒ වගේම වයර් වගේ දේවල් නැදන් ඔයාලට දඟලන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම මේ මොඩල් එකේ තියෙන විශේෂම දේ තමයි ඔයා Wi-Fi තියෙන තැනක ඉඳියත් නැති තැනක ඉඳියත් ඔයාලට පුළුවන් 4G SIM card එකක් භාවිතා කරලා මේක යූස් කරන්න. ඔව් මේ මොඩල් එක Wi-Fi and 4G දෙකම සපෝට් කරන මොඩල් එකක්. ඉතින් අපි ඉතුරු විස්තර කතා කරමු අන්බොක්සින් එකෙන්. ඉතින් බොක්ස් එක අතර ගත්ත ගමන් ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බොක්ස් එකේ උඩ ඔයගොල්ලන්ට මේ විදිහට E20 ලොගෝ එක බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ 3K resolution dual 5 megapixel picture quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඇතුළේ තියෙන කැමරා එක මොනවා වගේද කියලා අදහසක් ගන්න මේ විදිහට picture එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේම මේක 4G and Wi-Fi දෙකම සපෝට් කරන කැමරා මොඩල් එකක්. ඒකත් මේ විදිහට බොක්ස් එකේම සඳහන් වෙනවා. ඒ වගේම මේකල මෙන්ෂන් කරලා තියෙනවා මේක world's number 1 මොඩල් එකක් කියලා. ඒ වගේම මේක AI powered වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ OS එකත් අපිට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පහතින් අපිට මේක Google Play Store වගේම App Store එකේ බලා ගන්න පුළුවන් වෙනවා කියලා මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් බොක්ස් එකේ පිටිපස්සට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ කැමරා එකට අදාළ ස්පෙસિෆිකේෂන් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ මොඩල් එකේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් ඔයගලන්ට මේකේ ඩුවල් කනෙක්ටිවිටි එකක් ඔයගලන්ට ලබා දීලා තිනවා. ඒ වගේම 360 view එකක් ඔයගලන්ට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ code detection smart tracking feature එක තියෙනවා. ඒ වගේම AI powered human and vehicle detection මේකේ ඔයගලන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම two way talk, color night vision වගේ ගොඩක් features ඔයගලන්ට මේ CCTV කැමරා මොඩල් එකේ ලබා දීලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු බොක්ස් එක ඇතුලේ include වෙන්නේ මොනවද කියලා. ඉතින් එහෙනම් මුලින්ම මේකේ polythene wrapping එක මේ විදිහට ඉවත් කරගෙන අපි බොක්ස් එක ඕපන් කරලා බලමු. එහෙනම් අපි බොක්ස් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තු ගමන් අපිට මෙන්න මේ විදිහට මේකට අදාළ user manual එක බලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් ඊළඟට අපේ product එක මේ විදිහටම එළියට ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ කැමරා මොඩල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු බොක්ස් එක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ස්ක්‍රූ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ කැමරා එකේ ප්‍රොටෙක්ෂන් වලට එන මේ විදිහට ප්ලාස්ටික් කවර්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම බොක්ස් එක ඇතුලේ ඔයගොල්ලන්ගේ කැමරා එක පවර් අප් කරන්න එන පවර් ඇඩැප්ටර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගලන්ට බොක්ස් එක ඇතුලේ මෙන්න මේ විදිහට ඩ්‍රිල් ටෙම්ප්ලේට් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක හරහා ඔයගලන්ට පුළුවන් මේක ඔයගලන්ගේ බිත්තියට අලවගෙන ඔයගලන්ට අවශ්‍ය තැනින් ඩ්‍රිල් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පුංචි ආරක්ෂකය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කේබල් දෙක හරහා පුළුවන් ඔයගලන්ට මේක පවර් අප් කරගන්න වගේම ඔයගොල්ලෝ DVR එකට සම්බන්ධ කරගන්නවා නම් සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට අපිට Wi-Fi antennas දෙකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය මේක වෝල් එකකට වගේ සම්බන්ධ කරගන්න නිසා ඔයගලන්ට පුළුවන් මේ දෙපැත්තේ තියෙන බටන් එක ප්‍රෙස් කරගෙන ඔයගලන්ට පුළුවන් මේ ට්‍රේ එක පොඩ්ඩක් උඩට උස්සන්න. ඊට පස්සේ මේ විදිහට ඔයගලන්ට මේකේ ට්‍රේ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගලන්ගේ වෝල් එකට මවුන්ට් කරලා පුළුවන් මේ CCTV එක පහසුවෙන්ම සම්බන්ධ කරගන්න. ඉතින් මේක උඩ පැත්තේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ SIM card එක වගේම ඔයගලන්ගේ SD card එක මේකට ඉන්ක්ලූඩ් කරන්න. ඉතින් කැම් එක හයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් E20 app එක download කරගෙන QR code එක හරහා ඔයාලට මේ app එකට connect වෙන්න. ඉතින් මේ app එකකින් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරොත් ඔයගලන්ට පුළුවන් live view monitoring, ඒ වගේම remote PT control, smart alert and notification, playbacks and records, two-way talking, active defense controlling වගේ features ගොඩක් ඔයගලන්ට මේ E20 මොඩල් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ CCTV මොඩල් එක ඔයගලන්ට මිලදී ගන්න ඕන. ඔයගලන්ට පුළුවන් කලුතර Shopitech branch එක visit කරලා හරි එහෙම නැත්නම් මෙන්න මේ තියෙන number එකට call එකක් දීලා හරි පහසු වෙන්න මිලදී ගන්න. ඉතින් තාමත් හිත හිතින් නැතුව අරගෙනම් බලන්න. ගිහින් එන්න. සුබ දවසක්.